ජර්මනී තියෙන ලස්සන ප්ලේසස් දෙකක්. Schloss Neuschwanstein Schwanstein and Königssee. Königssee. People say two of the most beautiful places in Germany. So let's see. සාමාන්‍ය අපි යන්නේ ජර්මනී ට්‍රැවල් කරන අඩුවේ වෙන රටවල ඉතාලි ෆ්‍රාන්ස් වගේ ගියේ මේ පාර අපි යන්න හිතුවා ජර්මනී ඇතුලේ තියෙන ලස්සන ප්ලේසස් දෙකකට බලමු. මට ලයිසන් නැහැ. ඇතරම මම තාම B2 කරන ගමන් B2 එකකින් පස්සේ අනිවාර්යෙන් මේ අවුරුද්දේ අන්තිම වගේ කොහොම හරි ලයිසන් එක හදා ගන්නවා නම් ඉතින් ජර්මනි ඉන්න කෙනෙක් දන්නවා ලයිසන් එක ගන්න එකේ අමාරුව මෙහෙ කොච්චර කොස්ට් එකක් යනවද. ඉතින් ටයිම් ඉතින් ජොබ් එකයි ස්ටඩි එක ටයිම් එක මදි මේ දවස්වල. ඉතින් අවුරුද්දේ අන්තිම මට කරගන්න පුළුවන්. ඉතින් මෙයාට කාර් එක තිබ්බට මෙයා බිග් සිටිස් වල ඩ්‍රයිව් කරන්න පොඩ්ඩක් බයයි. ඉතින් අපි දෙන්න සාමාන්‍යයෙන් බස් එකේ තමයි ෆ්ලික්ස් බොක්ස් ඒ වගේම ට්‍රේන් එකේ තමයි යන්නේ. ඉතින් අපි මේම හයිඩල්බර්ග් වලට යන ගමන් ඉන්නේ මොස්බක් වල ඉඳන් හයිඩල්බර්ග් වලට ටිකට් ගත්ත පැයක දුරක්. මේ දවස්වල ස්ප්‍රින් එකේ යන හින්දා හරිම ලස්සන ග්‍රීනිෂ් වටපිටාවක් තියෙන මේ දවස්වල හැමතැනම කොළ පාටි. ඉතින් අපි සති දෙකකට විතර කලින් බස් එකේ සීට් බුක් කරගත්තා. ඒක පහසුයි. ඉතින් අමාරුවකට තියෙන පොඩ්ඩක් වාඩි වෙලා යන්න තියෙන පැය ගාණක්. ඉතින් ඒත් ගැටලුවක් නැහැ. ඉතින් අපි මේ ඉන්නේ දැන් බයන් වල. මනේ කියන්නේ කාසල් වලින් පිරිච්ච රටක්. ඉතින් මේ කාසල් එකේ නම තමයි ස්ලොස් නොයිෂ්වාන්ස්ටයින්. මේ කාසල් එක තියෙන්නේ බයන් බුන්ඩස්ලාන්ඩ් එකේ බවේරියන් ප්‍රාන්තයේ ඒ වගේ පූසන් නගරයට සමීප. කාසල් එක හදලා තියෙන්නේ බවේරියන් රජු කින් ලුඩ්විග් II. ඒකේ බවේරියන් තමයි මේ ප්‍රදේශය පාලනය කරලා තියෙන්නේ. ඉතින් මේ කින් ලුඩ්විග් මේ රජතුමා මේ කාසල් එක ඉදි කරලා තියෙන්නේ තමන්ගේ පෞද්ගලික පරිහරණය. ඒ කියන්නේ ප්‍රයිවට් රිට්‍රීට් එකක් වශයෙන් තමයි. not as a government palace or military castle. වගේම මේ රජතුමාව ඒ කාලේ මිනිස්සු මෙන්න මේ වගේ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වලා තියෙනවා. fairy tale king. ඒ කියන්නේ සුරංගනා කතා රජු. ඒ වගේ මෑඩ් කින් ලුඩ්විග්. මිනිස්සු මේ රජතුමාට මෑඩ් කින් ලුඩ්විග් කියලා අන්වර්ථ නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. he spent huge amounts of money to build this castle. ඒ රජතුමා මේ කාසල් එක තමන්ගේ ෆැන්ටසි ලෝකේ ජීවත් වෙන ආශාවෙන් මේ කාසල් එක හදන්න විශාල වශයෙන් ධනය වල තියෙන එක හින්දා මිනිස්සු අරම හඳුන්වලා තියෙනවා. මිනිස්සු ඒ කාලේ එහෙම මෑඩ් කින් ලුඩ්විග් කියලා හැඳුන්වුවට අද වෙන විට දවසකට 6000කට වැඩි විසිටර්ස්ලා මේ කාසල් එක බලන්නේ. ඒ කියන්නේ අවුරුද්දකට මිලියන 1.3ක් 1.5ක් අතර ප්‍රමාණයක් බලන්න තියෙන ෆේමස් view point එක තමයි මාරියන් බ්‍රූක. මෙන්න මේ පාලමට ගියාට පස්සේ අපිට මේ කාසල් එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. අපිට කාසල් එක විතරක් නෙවෙයි වැලි, මවුන්ටේන්ස්, ඒ වගේම ඇල්ප්ස් වටපිටාව ලස්සනට බලා ගන්න පුළුවන්. අපි යන වෙලාවේ ඇත්තටම මෙතන ලොකු සෙනගක් හිටියා. ඉතින් කොහොම හරි ඉඳලා ලස්සන ෆොටෝ දෙක තුනක් ගහගත්තා කාසල් එකේ. ඉතින් මට කියන්න අමතක වුණා මේ කාසල් එක ඇතුළට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇත්තටම අපි කාසල් එක ඇතුළට ගියේ නෑ. මොකද අපිට ඇල්ප්ස් එක පැත්තේ පොඩ්ඩක් ලන්ච් එක අරගෙන ඊට පස්සේ රිලැක්ස් වෙන්න හිතුණා. ඉතින් කාසල් එක ඇතුළට යනවා නම් කවුරු හරි අවශ්‍ය නම් ටිකට් එකක් ගන්න වෙනවා. ටිකට් එක උනේ මට මතක හැටියට යුරෝ 21ක් වගේ. ඒ වගේම අපිට ඔෆිෂියල් ගයිඩ් කෙනෙක් නැතුව කාසල් එක ඇතුළට යන්න බෑ. මේ කින් ලුඩ්විග් II රජතුමා මේ කාසල් එක ඉදි කළාට ඇත්තටම මේ මිනිස්සේ ජීවත් වෙලා තියෙන මේ කාසල් එකේ දින 172යි. ඒ කියන්නේ මාස 6කටත් වඩා අඩු ප්‍රමාණයක්. less than 6 month. මොකද මෙයා මිය ගිහිල්ලා මේ රජතුමා මිය ගිහිල්ලා තියෙන 1886 දී. කාසල් එක ළඟම තව කාසල් එකක් තියෙනවා. ඒ නම තමයි හේහෙන්ෂුවන් ගාව් කාසල් එක. මේක කහ පාටින් පේන්ට් කරලා තියෙන්නේ. මේ කාසල් එකේ විශේෂත්වය තමයි කින් ලුඩ්විග් II රජතුමා සහ ඔහුගේ සහෝදරයා කුඩා කාල ජීවත් වෙලා තියෙන මේ කාසල් එකේ හැදිරි වෙලා තියෙන්නේ
මේ කාසල් එක එකකින් තමයි මේ කාසල් එක විශේෂත්වයක් වන්නේ. ඉතින් මේ කාසල් එකට ගියාට පස්සෙත් අපිට ලස්සනට නොයින්ස්ටයින් කාසල් එක ඇතින් පේනවා. ඉතින් අපි කාසල් දෙකම බලලා ඉවර වෙලා අපි ගියා ඇල්ප්සී එක පැත්තට. ඉතින් පේනවනේ මාරම ලස්සන ලුක් එකක් තියෙන්නේ. ගස්කොළන් කොළ පාට හින්දා තමයි මම හිතන්නේ මේ වතුර කොළ පාටට පේන්නේ. මේ අපි එඩිට් කරලවත් එහෙම මුකුත් නැහැ, ෆිල්ටර්ස් දාලවත් නෙමෙයි, මේ ඇත්ත පාට. ඒනවා ඇත්තට වතුර අල්ලලා බැලුවොත් කොළ පාට නැහැ. බලනකොට ඔය හංසයෝ පවා ඉන්නවා. ඉතින් මාරම ලස්සනයි. ඉතින් මියුනික් යන කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම ජර්මනි කවුරු ට්‍රැවල් කරන ආසාවෙන් ඉන්නවනම් මේ ප්ලේස් එක මිස් කරගන්න එපා. අපි මේ දාපු ෆොටෝස් ඊට පස්සේ වීඩියෝස් වලට වඩා ඇත්තටම රියල් ලයිෆ් එකේ මේක ලස්සනයි. ඒක මට හිතෙනවා වින්ටර් එකේ ඕටම් එකේ මාර ලුක් එකක් ගන්නේ, මැජිකල් ලුක් එකක් ගන්නේවි කියලා. මේ බලන්නකො මම හොයාගත්ත පින්තූර වගේ එක වින්ටර් එකේ ඊට පස්සේ ඕටම් එකේ මාරම ලස්සන ලුක් එකක් තියෙනවා. ඉතින් මේ ටයිම් එකේ යන්න පුළුවන් නම් ඉතින් ඔයාට අපූර්ව අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.